හායි සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් අඩු වියදමකින් හදාගන්න පුළුවන් රසම රස ස්නැක් රෙසිපි එකක්. ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට අලගිඩි දෙකකුයි පාම්පිරි ටිකකුයි විතරයි අපිට මේක හදාගන්න අවශ්‍ය කරන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ රසම රස ස්නැක් එක හදාගන්නේ කියලා. මෙතන මම තම්බපු අලගිඩි දෙකක් හොඳට පොඩි කරලා අරගෙන තියෙනවා. මුලින්ම මම භාජනයක් ලිපේ තියලා පොල් තෙල් මේස් හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ සූදුරු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම පොඩියට කපාගත්තු බීලුණු ටිකයි අමු මීස් ටිකත් එකතු කරගන්න. ඉඟුරු සුදුලුණු පේස්ට් එකෙන් මේස හැඳි කාලක් විතර එකතු කරගන්න. දැන් විනාඩි දෙකක් විතර මේ ටික හොඳට තෙම්පරාදු කරගමු. දැන් මම මේකට කහකුඩු ටිකක් 3-5 මේස හැඳි කාලක් මිරිස් කුඩු මේස හැඳි කාලක් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. ඊළඟට මම තම්බගත්තු අල ටික මේකට එකතු කරගන්නවා. රස අනුව ලුණු කුඩුත් එකතු කරගන්න. ඒ වගේම මම මේකට මසාලා ටිකක් එකතු කරගන්නවා. දැන් විනාඩි දෙකක් විතර අල ටික හොඳට කලවම් කරගන්න. ඔන්න මම දැන් මේ ස්නැක් එක හදාගන්න අවශ්‍ය කරිය හදාගෙන ඉවරයි. ඊළඟට මම බෝල් එකකට පාම්පිරි ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්න. පොල් තෙල් මේස හැන්දකුත් එකතු කරගෙන පිටියක හොඳට කලවම් කරගන්න. දැන් වතුර ටික ටික එකතු කරන ගමන් අතේ ඇලෙන්නේ නැති ගානට එනකම්ම මේ ඩෝ එක හදාගන්න ඕනේ. ඔන්න මම ඩෝ එක හදාගෙන ඉවරයි. දැන් අපි රෝල් ටික හදාගමු. මෙන්න මේ වගේ හැඩයට ප්‍රමාණයක් ටිකක් පොඩියට එන්න රෝල් ටික ඔක්කොම හදාගන්න. ඔන්න මම රෝල් ටික ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් අපි හදාගත්ත ඩෝ එකෙන් පොඩි ගුලියක් අරගෙන රෝලින් පින් එකකින් හොඳට තුනී කරගන්න. ඊළඟට අපි හදාගත්ත රෝල් එක තියාගන්න පුළුවන් ගානට මේ වගේ තීරු කපා ගන්න ඕනේ. දැන් මේ විදිහට ස්නැක් ටික හදාගන්න. ඉතින් ඔයාලා ස්නැක් එක හදාගන්නකොට මෙන්න මේ වගේ හොඳට රෝල් කරලා හදාගන්න. නැත්තම් මේක බද ගන්නකොට ගැලවෙන්න පුළුවන්. ඒ නැත්තම් පාම්පිරි මේස් හැඳි දෙකක් විතර දාලා බටර් එකක් හදාගෙන ස්නැක් එක හොඳට අලව ගන්න. අලගිඩි දෙකෙන් ස්නැක් 10කට වැඩිය හදාගන්න පුළුවන්. ඩෝ එකට තව පිටි ටිකක් වැඩිපුර එකතු කරගත්තොත් අලගිඩි දෙකෙන් මේ ප්‍රමාණය ස්නැක් 20ක් විතර හදාගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට බදගමු. ලා රන්වන් පාටට එනකම්ම මේ ස්නැක් ටික බදගන්න. ඔන්නම ස්නැක් ටික ඔක්කොම හදාගෙන ඉවරයි. ඉතින් දැන් ඔයාලටත් පුළුවන් තේ බොන වෙලාවකට වගේ මේ ස්නැක් එක හදලා බලන්න. අඩු වියදමකින් ලේසියෙන් හදාගන්න පුළුවන්. නැවතත් මේ වගේ රෙසිපි වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.